Sadhu, 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 sadhu. අලුත්වන්නේ අත්පස තැන්පත් කරලා පිළියෙල කරලා තිබෙන අටපිරිකර අතිරේක පිරිකරින් යුක්ත වූ දාන වස්තුව ආර්ය තෙරුවන් සරණයි මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මේ වීඩියෝ එකේ නම් දවස් කිහිපයක ගත්ත පුංචි වීඩියෝ ක්ලිප් ගණනාවක් එකතු කරලා තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා මගෙන් ඇයි වීඩියෝ ගේන්නේ නැත්තේ කියලා. ඉතින් ඒකට හේතුව තමයි මම අපේ ගෙදර ඉඳලා හස්බන්ඩ්ගේ ගෙදර ආවා ගොඩ කාලෙකට පස්සේ. ඒ දවස්වල දානේ වැඩ කටයුතු තිබ්බ හින්දා මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉදිරියේදී හස්බන්ඩ්ගේ ගෙදර ඉඳලා වීඩියෝ ඔයගොල්ලොත් එක්ක අනිවාර්යෙන්ම ෂෙයා කරගන්නවා. මේ පළවෙනිදා හස්බන්ඩ්ගේ නාංගිගේ උපන්දිනේ තිබ්බේ දවසේ. ඉතින් ඒ වෙනුවෙන් උදේ දානයකුත් හවස බර්ත්ඩේ පාටි එකකුත් තිබ්බා. ඒක තමයි ඔයගොල්ලෝ දැක්කේ. මේ ඉතින් තවත් දවසක අපි කතරගම ගියා. මේ කතරගම කිරිවෙහෙර වහන්සේ. ඉතින් රුවන්වැලි මහා සෑය වගේම ඉතාමත් අනුවස් තියෙන තැනක් සිද්ධස්ථානයක් තමයි කතරගම කිරිවෙහෙර කියන්නේ. තමන් එක සිතින් බුද්ධ වන්දනාව කරලා අධිෂ්ඨාන කරොත් දෙයක් ඒක ඒකාන්තයෙන්ම ඉෂ්ට වෙනවා කියලා බෞද්ධයන්ගේ මතයක් තියෙනවා. ඉතින් ඒ මතය සත්‍යයි. උතුම් ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරලා ඒ ගුණ අදහලා අපි මොනවා හරි එක සිතින් ප්‍රාර්ථනා කරොත් ඒක ඒකාන්තයෙන්ම ඉෂ්ට වෙනවා. කතරගම කිරිවෙහෙර වැඳ පුදාගෙන ඒ අවට තියෙන දේවස්ථාන බෝධීන් වහන්සේලා හිතේ හැටියට වැඳ පුදා ගත්තා. ඉතින් අපි කතරගම දවල් වරුවේ ගිහිල්ලා තිබ්බට කවදාවත් රැයක ගිහිල්ලා තිබ්බේ නැහැ. ඉතින් මාරම ලස්සනයි ඒ වටපිටාව. තනිකර මුළු පරිසරයම නිකන් දිව්‍ය ලෝකයක් වගේ. බුදු පිළිම වහන්සේලා තොරන් වගේ ආලෝකමත් කරලා තිබුණා. මීට කලින් කීප සැරයක්ම කතරගම වැඳ පුදාගෙන තිබුණත් හිතේ හැටියට වැඳ පුදා ගන්න අවස්ථාව ලැබුණේ මේ පාර තමයි. මොකද අපි වෙනදට එන්නේ නඩත් එක්කනේ. ඒත් මොනවා හරි උත්සව කාලවලදී තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් අපි මේ පාර ආවේ පාරේ බස් එකේ මමයි මගේ හස්බන්ඩ්ගේ අම්මයි නංගි විතරයි ආවේ. ඒ නිසා අපි හිතේ හැටියට කතරගම වන්දනාමාන කරගත්තා. මේ පේන්නේ කතරගම පූජා භූමියට ඇතුළු වෙද්දිම තියෙන චෛත්‍යවට. කිරිවෙහෙර වහන්සේ වැඳලා ඉවර වෙලා යද්දි තමයි අපි මේ චෛත්‍යය වැඳගත්තේ. ඉතින් මේ කතරගම පූජා භූමියට දවල්ට වඩා රාත්‍රියට ගොඩාක් ලස්සනට පේනවා. ඒ තරම් ලස්සනට මේ බුදු පිළිම වහන්සේලා බල්බ් වලින් සරසලා තියෙනවා. මෙහිපිට දිව්‍ය ලෝකයක් වගේ. ඇත්තටම පුදුම තරම් හිත සැනසෙන තැනක්. මේ ඊට පහුවදා දවසේ සෙල්ල කතරගමත් වඳින්න ගියා. එතන නම් වැඩිය පින්තූර ගත්තේ නැහැ. මේ මහා ලක්ෂ්මී දේවාලය එතන මාරම ලස්සන තැන් ගොඩාක් තියෙනවා බලන්න.
මෙතන ළමයි ගොඩාක් ලොකු ගිරව් ඉන්නවා. මම වීඩියෝ කරගත්තට ඒ වුණාට හරියට පේන්නේ නැහැ. ලොකු ගිරව්. මම නම් කවදාවත් දැකලා නැහැ ඒ තරම් ලොකු ගිරව්. මේ අපි රෑ නතර වෙලා හිටිය තැන එළියේ වටපිටාව view එක මාරම ලස්සනයි. ඉතින් මේ තවත් දවසක් මේ මාතර පරිවි දූපත අපි ගියා දෙවුන්දර වඳින්න. දෙවුන්දර වැඳලා එන ගමන් තමයි පරිවි දූපතට ගියේ. ඉතින් ඒකේ පොඩි පොඩි මතක සටහනකුත් මේකට එකතු කරගත්තා. ඉතින් ওই විදිහට තමයි පහුගිය දවස් ටික ගෙවුනේ. ගොඩක් තැන වැඳ පුදා ගත්තා. ඉතින් එහෙම වැඳ පුදා ගන්න අවස්ථාව ලැබුණේ මගේ හස්බන්ඩ්ගේ අම්මා නිසා. ඉතින් ඒ අම්මටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එයාගේ වියදමින් අපිව එක්කන් ගිහිල්ලා මේ තැන් වැඳ පුදා ගත්තට. බුදු ගුණ සුවඳ පැතිරි යාන දසත ගාලා දෙව් බඹු පාවා වැඩියයි බුදු සමිඳු බාලා මිත් ගුණ දහර උතුරා. ඉතින් පහුවන දින කිහිපය ඔහම තමයි ගත වුණේ. ඒ සුන්දර මතක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ගමන් මම අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.